සුබ දවසක් වේවා කියලා පිළිගන්නවා. ඔන්න කිව්ව විදිහටම හතරවෙනි වීඩියෝ එක අරන් ආවා. දෙපැත්ත හදාගන්න විදිය ගැන. ඉතින් ඔක්කොටම තැන්ක් යූ කියන්න ඕන. අපේ වීඩියෝස් ගොඩක් අය බලනවා, ලයික් කරනවා, කමෙන්ට් කරනවා. ගොඩක් අය අපෙන් බස් ආකෘතිය හදාගත්තා. ඒ වගේම අපේ WhatsApp නම්බරයට ගොඩක් අය මැසේජ් කරනවා ඔයාලගේ ප්‍රශ්න අහලා. ඉතින් ඔයාලට පුළුවන් බස් ආකෘතියක් වගේම මේ බස් ආකෘතිය පැති 4 වුණත් අපෙන් හදාගන්න පුළුවන්. එහෙනම් අපි වැඩේ පටන් ගමු. ඔයාලට මතක ඇති පළවෙනි වීඩියෝ එකේ මම කියලා දුන්නා බස් ආකෘතිය හරියට ඇඳගන්න විදිය. මේ ඩ්‍රෝවින් එක තමයි මේකටත් භාවිතා කරන්නේ. මුලින්ම අපි තහඩුවක් කපා ගන්න ඕන මේ විදියට ඩ්‍රෝවින් එකේ ප්‍රමාණයට වඩා ටිකක් වැඩිපුර තියෙන්න. ඊට පස්සේ පුළුවන් මාක පෙන් එකකින් හෝ පැන්සලකින් මෙෂර්මන්ට් ටික ලකුණු කරගන්න. මම දැන් පළවෙනිම හදන්න යන්නේ දොරවල් දෙක තියෙන පැත්ත. මේ විදියට දොරවල් ලකුණු කරගන්නවා. ඊට පස්සේ අපිට තියෙන්නේ ජනෙල් වල සයිස් එක ලකුණු කරගෙන ඇඳගන්න. මේ වීඩියෝ එක ඔය අද බලන කෙනෙක් නම් අපේ කලින් වීඩියෝ ටිකත් බලන්න. ඒකේ මුලින් ඉඳලම කොටස් හදාගන්න විදිය තියෙනවා. පළවෙනි වීඩියෝ එකකින් තියෙනවා ඩ්‍රෝවින් එක ඇඳගන්නේ කොහොමද කියලා. සමහර අය අපෙන් ඩ්‍රෝවින් අරගත්තා. ඒගොල්ලන්ට අපි කොරියර් එකෙන් යවුවා ඩ්‍රෝවින් ගොඩක් අයට. ඉතින් ඔයාලටත් එහෙම ඩ්‍රෝවින් ඕන නම් අපිට WhatsApp මැසේජ් එකක් දාන්න. මෙන්න මේ විදියට මම ජනෙල් ටික බෙදාගෙන වෙන් කරගන්නවා. හරි දැන් අපි දොරවල් දෙකයි ජනෙල් ටිකයි ඇඳගෙන ඉවරයි. ඊළඟට අපිට තියෙන්නේ රෝද දෙක එන තැන ඇඳගන්න. මම ඒකත් මේ විදියට මෙෂර්මන්ට් අරගෙන මාක් කරගන්න ඇඳගන්නවා. මේ රවුම් හැඩය ගන්න මම පොඩි ටින් එකක් පාවිච්චි කරනවා. ඔයාලට පුළුවන් සාමාන්‍ය බෝතල් මූඩියක් ඒ සමානව තියෙන මොන හරි රවුම් දෙයක් ගන්න මේකට. හරි අපි දැන් එක පැත්තක් ඇඳගෙන ඉවරයි. අපි බලමු ඊළඟ පැත්ත ඇඳගන්නේ කොහොමද කියලා. ඒත් කලින් වගේම තමයි ප්‍රමාණයට වඩා ටිකක් වැඩිපුර තහඩුවක් කපා ගන්නවා. ඊට පස්සේ දිග පළල හරියට මැනගෙන මාක් කර ගන්නවා. ඊට පස්සේ ඉතින් අපිට ජනෙල් ටික බෙදාගෙන ඒවා මාක් කරගෙන ඇඳගන්න. තව දෙයක් තමයි සමහර පැතිවල මේකට අදාළ තහඩු සහ මල්ටිබෝන් ගම් එක ගන්න නැති ප්‍රශ්නයක් තිබ්බා. ඉතින් ඔයාලට එහෙම ප්‍රශ්නයක් තියෙනවා නම් කියන්න. අපි ගාව තියෙනවා. ඔයාලට එවන්න පුළුවන්. ජනෙල් වල උස මාක් කරගෙන ඉවරයි. අපි දැන් මේ විදියට ජනෙල් ටික බෙදාගමු. හරි අපි දැන් ජනෙල් මාක් කරගෙන ඉවරයි. ඊළඟට අපි රෝද මේ විදියට මාක් කරගන්නවා කලින් විදියටම. හරි අපි දැන් පැති දෙකම ඇඳගෙන ඉවරයි. ඊට පස්සේ ඔයාලා බලන්න හරියටම රෝද දෙපැත්තෙම සයිස් වලට ගැලපෙනවද කියලා මෙෂර්මන්ට් එකට. කපලා ඉවත් කරන්න ඕන ටික මම මේ විදිහට මාක් කරගන්නවා. ඊට පස්සේ මම ඩ්‍රිල් මැෂින් එකෙන් මේ වගේ මුළු වල ජනෙල් වල හිල් 4ක් විදගත්තා. ඒ මුළු වල හැඩේ රවුම් හැඩේ හිටින්නයි පේපර් කටර් එකෙන් කපන්න පහසු වෙන්න. මේව විදගත්තම පේපර් කටර් එක ලිස්සලා පිටට යන්නේ නැහැ. මම පේපර් කටර් එකක් භාවිතා කරලා මේ ටික කපා ගන්නවා. මේ තියෙන්නේ කපාගත්ත කොටස් ඔයාලට පේනවා ඇති. මම ඩ්‍රිල් එකෙන් විදගත්තු තැන් රවුම් හැඩයට ලස්සනට ඇවිල්ලා තියෙනවා. ඒ වගේම මේ දොරවල් දෙක අරින්න හදා ගන්න අයට මේ දෙකත් කපා ගන්න පුළුවන්. මම මේ දෙකත් කපා ගන්නවා. ඒ වගේම අපි ඊරක් හෝ වැලි කඩදාසියක් භාවිතා කරලා කපපු කොටස් මැද ගන්නවා මේ විදියට.
තියෙන්නේ මැද ගත්තට පස්සේ ලස්සනට ෆිනිෂින් වෙලා ඇවිල්ලා තියෙන ඉතින් ඒ වගේම ඔයාලා දන්නවා ඇලුමිනියම් තහඩුව කියන්නේ ලොකු ඝනකමක් නැති තහඩුවක්. අතින් සාමාන්‍යයෙන් නවා ගන්න පුළුවන්. ඉතින් මම මේක ආකෘතිය ගොඩක් ශක්තිමත් කරන්න ඇතුලෙන් අලවන්න පුළුවන් විදියට මම මේ විදියට පටි හදාගත්තා. මම ඔයාලට කියලා දෙන්නම් මේ පටිය නවාගන්නේ කොහොමද කියලා. මේ වගේ පොඩි තහඩු පටියක් කපා ගන්න. ඊට පස්සේ මේ විදියට සමාන කොටස් තුනකට බෙදෙන විදියට ඇඳගන්න. ඊට පස්සේ මේ මැද කොටසේ ඉරි දෙකේ අපි පේපර් කටරෙන් කැපෙන්නේ නැති වෙන පොඩි ඉරක් ගහ ගන්නවා. නමා ගන්න ලේසි වෙන්න. ඊට පස්සේ මේ විදිහට ඔයාලට අතින් හෝ අඩුවෙන් මේ විදිහට ලේසියෙන් නමා ගන්න පුළුවන්. පටි ගොඩාක් කුඩාවට නමා ගන්න තරමට අපිට හොඳයි හදාගන්න ලේසි ආකෘතිය. මම මේ විදිහට පටි කිහිපයක් හදාගත්තා. මල්ටිබෝන් ගම් එක භාවිතා කරලා අපි දැන් ඒව අලවගමු. මේක අලවද්දි ඔයාලා මල්ටිබෝන් ගම් එක ගාගන්න පින්සලක් භාවිතා කරන්න. ඒක ඔයාලගේ ආරක්ෂාවට වැදගත්. පටි අලවගනිද්දී ඔයාලා කල්පනාවෙන් අලව ගන්න ඕන. මොකද ඉතුරු වැඩවලට බාධාවක් නොවන විදිහට තමයි අලව ගන්න ඕන. ඒ කියන්නේ දැන් අපි සීට් තියන්න යට ගහන තහඩුවට පහලින් යට පටි අලව ගන්නවා. උඩ පටි අලවගන්නේ රැක් එක සම්බන්ධ වන තැනට. මම මේ විදිහටම පැති දෙකටම අලව ගන්නවා. මම මේ පටි අලවන තැනම විතරක් නෙමේ ඔයාලට තේරෙනවා මේක හදන් යද්දී මේ නැවෙන තැන් මොනවද කියලා. ඉතින් ඒ වගේ තැන්වල මේ වගේ පොඩි පටියක් අලව ගන්න. බස් ආකෘතියේ පෙනුමට හානියක් නොවන විදිහට තමයි මේක අලව ගන්න ඕන. මම මේ විදිහට දොරවල් වලටත් මේ පටි ටික අලව ගන්නවා. හරි අපි දැන් කොටස් දෙකටම මේක අලවගෙන ඉවරයි. මතකෙදි මං කලින් පෙන්නුවා මේ තහඩුව නවලා දැන් මේ පටි අලවල ඉන්න එහෙම නෙවෙන්නේ. ශක්තිමත්ව තියෙනවා. ඉතින් අපි දැන් කොටස් 4ක් හදාගෙන ඉවරයි. ඉතින් අපි පස්වෙනි කොටසින් බලමු බස් රථයේ මේ කොටස් ටික එකතු කරන විදිහයි වහලය සහ ඇතුලේ කොටස් හදාගන්නේ කොහොමද කියලා. අපිව ෆලෝ කරලා තියාගන්න. ඒ වගේම Facebook page එකත් ෆලෝ කරන්න. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙමු.